අපි භූගෝල විද්‍යාවට අදාළ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට ඒකේ MCQ කියන්නේ පළවෙනි පේපර් එක ඇතුලේ එන MCQ කොට 40 සහ ඒ වගේම අනිවාර්යෙන් ප්‍රශ්නයක් ගැන 150,000 කොටස, ඒ වගේම සිතියම් ලකුණු කිරීම කොටස කියන ප්‍රශ්න ටික සාකච්ඡා කළා කලින් වීඩියෝස් වලින්. එතකොට අද මම කතා කරන්න යන්නේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස විදිහට අපිට ලකුණු 15 ප්‍රශ්න 4ක් ලැබෙනවා. මේ හතරින් එක ප්‍රශ්නයක්. බොහෝ වෙලාවට දත්ත පාඩම තුලින් තමයි ලැබෙන්නේ. ඒක පහුගිය පාස් පේපර්ස් වල බැලුවහම අපිට පැහැදිලි සෑම ගොඩාක් කියන්නේ පහුගිය පේපර්ස් වල හැම අවුරුද්දකටම වගේ මේ දත්ත කියන පාඩමෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතන මේ දත්ත පාඩමේ ප්‍රශ්නය තුල අණු කොටස් 4ක්. ඒ කියන්නේ අපිට දැන් පේනවා මෙතන මම එක ප්‍රශ්නයක් අනුමාන ප්‍රශ්නයක් දාලා තියෙනවා. එතකොට ඒ දත්ත කියන පාඩමෙන් එන ප්‍රශ්නය තුළ මේ ලකුණු 15 ප්‍රශ්නයක් අතරේ අණු කොටස් 4ක් තියෙනවා. ඒ අණු කොටස් 4ට ලකුණු 15ක් තමයි හම්බ වෙන්නේ. ඒතර 15 ප්‍රශ්න 4න් ඔයා අනිවාර්යෙන් දෙකක් තෝරගන්න ඕන. ඉතින් දත්ත කියන පාඩම සෑම අවුරුද්දකම වාගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන නිසා ඉදිරියටත් ඒ පාඩමේ ප්‍රශ්න අනිවාර්යෙන් එන්න පුළුවන්. තියෙන ප්‍රවණතාව වැඩි. ඒ නිසා අනිවාර්යෙන් මේ කොටස පාඩම් කරගත්තොත් අපිට ලකුණු 15ක් ලබා ගන්න හරිම පහසුයි. මෙතන තියෙන ප්‍රශ්නය කතා කළොත් මුලින්ම ප්‍රශ්නය තියෙන්නේ දත්ත සහ තොරතුරු අතර වෙනස දක්වන්න කියලා. මම උත්තරත් මෙතන දාලා තියෙනවා. උත්තර ෂීට් එක බැලුවොත් අපිට පේනවා දත්තයක් කියන එක අපි ගත්තොත් දත්තයක් කියලා කියන්නේ අපිට සරලව විමර්ශනය කරන්න හරි විශ්ලේෂණය කරන්න හරි අපි එකතු කරගත්ත සංඛ්‍යා ටිකක්. එහෙම නැත්නම් කරුණු ටිකක්. ඒ කියන්නේ අපි මේක කිසිම විදිහකටවත් සකස් කරලවත් සංවිධානය කරලවත් නැහැ. සංවිධානය හෝ සකස් නොකරපු දල කරුණු ටිකක් තමයි අපි දත්තයක් කියලා කියන්නේ. මේක සකස් කිරීමක් කරලා නැහැ. අපි විමර්ශනයක් හෝ විශ්ලේෂණයක් කරන්න එකතු කරගෙන තියෙන සංඛ්‍යා ටිකක් විතරයි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි භූගෝල විද්‍යාව හදාරන ළමුන්ගේ ලකුණු. එතකොට ලකුණු ටික එකතු කරගෙන තියෙනවා. මම ඒක හරහා විමර්ශනයක් හෝ විශ්ලේෂණයක් කරලා නැත්නම් ඒක දත්තයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඒ වගේම තොරතුරක් කියලා කියන එක බැලුවාම අපි අර සංවිධානය හෝ සකස් කරලා නැති දල කරුණු ටික සකස් කරලා අර්ථාන්විතව ප්‍රයෝජනවත් වෙන විදිහට ඉදිරිපත් කළොත් අන්න ඒක තොරතුරක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දත්තයක්ම තමයි සරල වශයෙන්ම අපි තොරතුරක් බවට පත් කරන්නේ. ඒ කියන්නේ සංවිධානය හෝ සකස් නොකරපු දේවල් තමයි අපි කියන්නේ දත්ත කියලා. ඒවා යම් විදියකට අර්ථාන්විතව සංවිධානය කරලා අර්ථාන්විතව ප්‍රයෝජනයකට ගන්න ඉදිරිපත් කළොත් අපි ඒකට කියනවා තොරතුරක් කියලා. ඕක තමයි දත්ත සහ තොරතුරු අතර තියෙන වෙනස. ඊළඟ ප්‍රශ්නේ කියනවා ද්විතීක දත්ත මූලාශ්‍ර දෙකක් කෙටියෙන් විස්තර කරන්න කියලා. අපිට දත්ත විවිධ විදිහට වර්ගීකරණයන් කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට එන එක වර්ගීකරණයක් තමයි අපි ප්‍රාථමික දත්ත සහ ද්විතීක දත්ත කියලා කියන්නේ. ප්‍රාථමික දත්තයක් කියලා කියන්නේ අපි මුලින්ම රැස් කර ගන්න දත්ත. එතකොට ද්විතීක දත්ත ගැන තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. ද්විතීක දත්තයක් කියලා කියන්නේ අපි දෙවන වරට රැස් කර ගන්න දත්ත. අපි ද්විතීක දත්තයක් රැස් කරන මූලාශ්‍ර කිහිපයක් ඉගෙන ගන්නවා. එතකොට මේ මූලාශ්‍ර තමයි අපි මේ ප්‍රශ්නය ඇතුලේ අහලා තියෙන්නේ. ද්විතීක දත්ත රැස් කරගන්න ප්‍රධානම මූලාශ්‍රයක් තමයි පුස්තකාල මූලාශ්‍ර කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රකාශයට පත් කරපු වෙන්න පුළුවන්, ප්‍රකාශයට පත් නොකරපු වෙන්න පුළුවන්. යම්කිසි පොතකින් ග්‍රන්ථයක් ලේඛනයක් ආශ්‍රිතව දත්ත එක්රැස් කරගන්න අපි පාවිච්චි කරන්නේ පුස්තකාල මූලාශ්‍ර. ඒ වගේම තමයි අපිට පුවත්පත් සංගරා වාර්තා මේ ඔක්කොම පුස්තකාල මූලාශ්‍ර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි අපි මේ මූලාශ්‍රයකින් තොරතුරක් ගත්තොත් ඒක අනිවාර්යෙන් ඊට යටින් දත්තයට යටින් මූලාශ්‍රය සටහන් කළ යුතුයි. ඒක අනිවාර්යයි. ඒ වගේම තමයි අනෙක් මූලාශ්‍රය විදිහට පරිගණක මූලාශ්‍ර ගන්න පුළුවන්. මේක වර්තමානයේ වඩාත් ප්‍රචලිත වෙච්ච නවීනතම ද්විතීක මූලාශ්‍රයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අතීතයට වඩා ප්‍රචලිත වෙලා දැන් තියෙන වර්තමානයේ මේක නවීනතම ද්විතීක දත්තයක්. අද වෙනකොට ඊටමත් ඉක්මනින් ගොඩාක් තොරතුරු එක්රැස් කරගන්න පුළුවන් ලෝකයේ ඕනම තැනක තියෙන තොරතුරක් මේ දත්ත රැස් කිරීමේදී වැදගත්ම
පරිගණක මූලාශ්‍රය වෙන්නේ අන්තර්ජාලය අපිට ඒ හරහා ශ්‍රණිකව ඕනම තොරතුරක් ඉතාමත් ඉක්මනින් අඩු කාලයකින් අඩු වියදමකින් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තවත් ද්විතීක මූලාශ්‍රයක් විදිහට අපිට සිතියම් ගුවන් ඡායාරූප චන්ද්‍රිකා ප්‍රතිබිම්බ පින්තූර සහ ඡායාරූප කියන කොටස හඳුනා ගන්න පුළුවන්. ද්විතීක දත්ත රැස් කරන්න ඉතාමත් වැදගත් මූලාශ්‍ර ටිකක් තමයි මේ සිතියම් ගුවන් ඡායාරූප චන්ද්‍රිකා ප්‍රතිබිම්බ පින්තූර සහ ඡායාරූප කියලා කිව්වේ. මේ මූලාශ්‍ර ගොඩක්ම වැදගත් වෙනවා භූගෝල විද්‍යාවේදී. භූගෝල විද්‍යාව තුළදී අපිට දත්ත රැස් කරගන්න ඉතාමත් වැදගත් වෙන මූලාශ්‍ර ටිකක් තමයි මේ. අපිට මේව හරහා කාලගුණික තොරතුරු, එතන වනගහනය කොච්චරද, දේශගුණික තොරතුරු, භූමි පරිභෝගය කොයි වගේද, මේ වගේ ගොඩාක් තොරතුරු එකතු කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ වගේ මෙන්න මේ කියන ඒවා තමයි දෙකක් ඔයා විස්තර කළා නම් අපිට ලකුණු 4 කෙලින්ම ගන්න හැකියාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත අතර වෙනස නිදසුන් සහිතව පහදන්න කියලා. එතකොට තවත් දත්ත වර්ගයක් තමයි ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත කියලා කියන්නේ. ප්‍රමාණාත්මක දත්තයක් කියලා කියන්නේ හැමදෙස්සම ප්‍රමාණය ගැන තමයි වැඩි අවධානයක් දෙන්නේ. ගුණාත්මක දත්තයකදී අපි ගුණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් වෙළඳපළක සිටින වෙළෙන්දන් සංඛ්‍යාව 20කි. එතකොට එතන ප්‍රමාණයක් තමයි අපි අවධානය දුන්නේ. ගුණාත්මක දත්තයකදී වෙළඳපළක සිටින වෙළෙන්දන් සංඛ්‍යාව විශාල ප්‍රමාණයක් වේ. එතෙන්දී අපි ප්‍රමාණාත්මකව කියන්නේ අපි ගුණාත්මකව තමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ගුණාත්මකව තමයි අපි ඒ දන අවධානය යොමු කරන්නේ. ප්‍රමාණාත්මක දත්තවලදී අපිට එන සංඛ්‍යාත්මක පරිමාණයකින් හඳුනගෙන මනින්න හැකියාව තියෙනවා. හැබැයි ගුණාත්මක දත්ත අපි විස්තරාත්මකව තමයි පැහැදිලි කරන්නේ. ඒ වගේම ප්‍රමාණාත්මක දත්තයකදී අපිට සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම වලින් විග්‍රහ කරන්න පුළුවන්, විශේෂයෙන් සිතියම් ප්‍රස්ථාර වගේ දේවල් හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ගුණාත්මක දත්තවලදී අපි වර්ණය, රසය, ඒ වගේ ආකල්ප, මතවාද මේ වගේ දේවල් ගැන තමයි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ. උදාහරණ විදිහට ගත්තොත් ප්‍රමාණාත්මක දත්ත විදිහට පාසලක සිටින සිසුන් සංඛ්‍යාව, කම්හලක සිටින සේවකයන් සංඛ්‍යාව, වෙළඳපොළක සිටින වෙළෙන්දන් සංඛ්‍යාව මේ වගේ දෙන්න පුළුවන්. ගුණාත්මක දත්තවලදී මැතිවරණ පිළිබඳ ජනතා ආකල්ප ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත අතර වෙනස පැහැදිලි කරන්න පුළුවන්. 4 වෙනි ප්‍රශ්නය ගත්තොත් ප්‍රශ්නාවලියක් මගින් ප්‍රාථමික දත්ත රැස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. අපි ප්‍රාථමික දත්ත රැස් කරන එක ක්‍රමයක් තමයි ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ. මේ ප්‍රශ්නාවලියක් හදනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොන ලක්ෂණ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියලා තමයි ඔයාලගෙන් අහලා තියෙන්නේ ලකුණු 4ක ප්‍රශ්නයක්. එතකොට එකක් තමයි අපි ප්‍රශ්නාවලියක් කියන එක දෙන්නේ යම්කිසි පුද්ගලයෙක්ට. ඔයාලටත් ප්‍රශ්නාවලි හම්බ වෙලා ඇති. අද වෙනකොට Google Form විදිහටත් මේ ප්‍රශ්නාවලි දෙනවා. දුරකථනයෙන් ප්‍රශ්නාවලියක් දෙන්න පුළුවන්. print කරලා දෙන්න පුළුවන්. විවිධ මාර්ග ඔස්සේ ප්‍රශ්නාවලියක් ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ යම් කෙනෙක් සකසපු ප්‍රශ්න ටිකක් දීලා ඒකට පිළිතුරු ලබාගෙන ඒ හරහා නිගමනයකට එන එක තමයි අපි ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ. මේ ප්‍රශ්නාවලියක් හදනකොට ඒ ප්‍රශ්නාවලිය අධ්‍යයන තේමාවට අදාළව නිර්මාණය කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යයන තේමාවට අනවශ්‍ය ප්‍රශ්න මේක ඇතුළට දාන්න බෑ. ඒකට අදාළ ප්‍රශ්න තමයි මේක ඇතුළට දාන්න ඕනේ. අනිවාර්යෙන් අධ්‍යයන තේමාවට අදාළව මේක සැකසිය යුතුමයි. ඒ වගේම ප්‍රශ්නාවලියේදී උපක්‍රමශීලීව තොරතුරු ලබා ගන්න විදිහට මේව හදන්න ඕන. දැන් අපිට කෙනෙක්ගේ ආදායම අහන්න ඕන නම් ඒක කෙලින්ම අපිට අහන්න බෑ. එහෙම ඇහුවොත් එයා උත්තරේ දෙන්නේ නැහැ. ඒ නිසා අපි උපක්‍රමශීලීව ඒක ගන්න විදිහට මෙන්න මේ අතර එක්ක ආදායම් පරතරයක් දීලා එතකොට අර නිශ්චිතව ලියන්න කිව්වොත් ලියන්නේ නැහැ. හැබැයි පරතරයක් දුන්නොත් මේක අතර කියලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ අපි ප්‍රශ්නාවලිය උපක්‍රමශීලීව අවශ්‍ය තොරතුරු ටික ගන්න විදිහට හදන්න ඕනේ. ඒ වගේම තමයි සිත් රිදීමක් වෙන්න පුළුවන් නිසා ප්‍රශ්න සහ උපදෙස් වලින් වළකින්න ඕනේ. ඒ වගේම ප්‍රතිචාරක පිළිබඳ යථාබෝධය පැහැදිලිව නිර්වුල්ව පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන් භාෂාව
භාවිත කරලා ප්‍රශ්න නිර්මාණය කරන්න ඕනේ. ඒක සරලව කියනවා නම් අපි සරල ප්‍රශ්න හදන්න ඕනේ. මේකට තව මම කරුණු දෙකක් විතර ඇඩ් කරන්නම්. අපි අනිවාර්යෙන් කෙටි පිළිතුරු දෙන ප්‍රශ්න හදන්න ඕනේ. දීර්ඝ පිළිතුරු ලියන ප්‍රශ්න හදන්න බෑ. කෙටි පිළිතුරු සපයන විදියට ප්‍රශ්න හදන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රශ්න කෙටි ප්‍රශ්න වෙන්න ඕනේ. විශාල දීර්ඝ රචනා වගේ ලොකු ප්‍රශ්න හදන්නේ නැහැ. කෙටි ප්‍රශ්න සහ කෙටි පිළිතුරු සපයන ප්‍රශ්න. ඒ කියන්නේ ඔව් නෑ ඒ වගේ පොඩි උත්තරයක් දෙන ප්‍රශ්න විතරයි. අර ලිඛිතව ලියන්න තියෙන ප්‍රශ්න හදන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අපි ප්‍රශ්නාවලියක් සකසනකොට. ඔය දත්ත වලින් අහලා තියෙන ප්‍රශ්න ඉතාමත් පහසු ප්‍රශ්නයක් තමයි. ඒ කියන්නේ ඊටම සරල පාඩම් කොටසක් මේ දත්ත පාඩම. ඒ නිසා දත්ත පාඩම හරියට පාඩම් කරගත්තොත් ඔයාට විභාගදී අනිවාර්යෙන් ලකුණු 15ක් ගොඩ දාගන්න පුළුවන්. ඒ නිසා ඒ කොටසට වැඩි අවධානයක් දෙන්න. පොඩි තියරි කොටසක් තියෙන්නේ. ඒ වගේම සරල ප්‍රශ්න මේ වගේ සරල ප්‍රශ්න ටිකක් තමයි අපෙන් අහන්නේ. ඒතර ලකුණු 15න් 15ම ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ජියෝග්‍රැෆි කරන ඔයාලා අනිවාර්යෙන් දත්ත කොටස පාඩම් කරගත්තොත් පුතේ පළවෙනි පේපර් එකේ ලකුණු 15ක් ලේසියෙන්ම ගන්න පුළුවන්. එතකොට ඔය කොටස් ටිකට දැන් මම කලින් වීඩියෝස් වල කිව්වා වගේ MCQ 40න් උපරිම ලකුණකට යන්න 1/50ට මහන්සිලා ලකුණු 20ක් එතනින් හොයාගන්න පුළුවන්. සිතියම් ලකුණු කිරීම කොටසට වැඩි අවධානයක් දුන්නොත් එතනින් ලකුණු 10ම ගන්න පුළුවන්. ඒ වගේම මේ කොටසටත් මහන්සි වුණොත් දත්ත පාඩම් කරගත්තොත් ලකුණු 15ක් අරගන්න පුළුවන්. එහෙනම් අපි මේකේ ඊළඟ ප්‍රශ්නයෙන් හම්බ වෙමු. මේ කොටස අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා.